කතා කරන්න යන්නේ HTML වල second video session එක. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කොහොමද save කරන්නේ සාමාන්‍ය laptop එකේ default තියෙන notepad එකකින් save කරන්නේ කොහොමද mouse use කරන software එකකින් save කරන්නේ කොහොමද HTML extension එක ඒ කියන්නේ extension එක මොකක්ද ඔය වගේ දේවල් කිව්වා. ඒකේ කෙලින්ම head tag එකේ title එක දාන්නේ කොහොමද කියලා කිව්වා. දැන් අද මම ඔයාලට කියලා දෙන්නේ body tag එක. body tag එක ඇතුළේ තමයි මේ හැම element එකක් එහෙම නැත්නම් හැම attribute එකක්ම content වෙලා තියෙන්නේ. content වලට පස්සේ තමයි අපිට මේ background එක හරියට build up වෙලා පෙන්නන්නේ. අර විදිහට මම කලින් මේක කරා. ඔයාලට කැමති software එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකට software HTML වලට භාවිතා කරන්න පුළුවන් software ගැන මම පස්සේ වීඩියෝ එකකින් ඔයාලට කතා කරන්නම්. හරි. දැන් ඔයාලට අර විදිහටම කලින් විදිහටම doc type එක ඕන නම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම HTML එකකින් පටන් ගන්නම්. ඉස්සෙල්ලා මේක සේව් කරන්න. එතකොට අපිට කෙලින්ම ඒ ටැග් එකේ මුල් අකුර ගැහුව ගමන් වදිනවා. ඩොකියුමන්ට් එකට යනවා. මේ විදිහට ෆේස් එක තමයි අපිට බලා ගන්න පුළුවන්. second session දැන් තමයි body tag එක පටන් ගන්නෙ. මම ඔයාලට කියලා දෙන්න යන heading ටික. හරිද? heading ටිකට කලින් මෙන්න මේ දේ කියලා දෙන්න. ඒතකොට ඔයාලට ගොඩක්ම ලේසි. කමෙන්ට් එකක් කොහොමද අපි HTML වල ටයිප් කරන්නේ? සාමාන්‍ය කමෙන්ට් එකක් අපි HTML ෆයිල් එකේ පෙන්නුම් කරාට අපේ වෙබ් බ්‍රවුසර් එකේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් අපේ තියෙන අපේ භාවිතය. කියන අපිට ලේසියට තමයි ඒක තියෙන්නේ. ඉස්සෙල්ලා මෙහෙම තමයි කමෙන්ට් එකක් අපි ටයිප් කරද්දී ටයිප් කරන්න ඕන. මේ වගේම අපි හර්ෂ ආදී ලකුණු පාවිච්චි කරනවා. ඉතින් අපි මේක පාවිච්චි කරාට පස්සේ අපිට පුළුවන් මේ අදාළ ලියන එක මේක ඇතුලේ ලියන්න. මේක අපිට නිකන් අපේ පහසුව තකා විතරයි මේක තියෙන්නේ. හරිද? කමෙන්ට් ලයින්. ඔන්න ඔය විදිහට දැන් මේ තමයි කමෙන්ට් එකක් ලියන්න කියලා තේරුම් ගන්න. දැන් අපි මම කියලා දෙන්න heading. heading tag ගත්තාම heading tag එකේ ඉඳලා 6 දක්වා තියෙනවා. මේ heading tag වල පේනම කියන්නේ ඒක තියෙන්නේ මෙහෙම. දැන් ඔයාලට මේ මම මේ කරන එකෙන් ඔයාලට පේන්නේ මොකද්ද මේකේ වෙනස කියලා. Apple ඊට පස්සේ H2 ගමු. අපි Appleම ගමු. එතකොට ඔයාලට තේරුම් ගන්න ලේසි.
තමා තියෙන අපේ heading tag ටික. හරිද? මේ තමයි heading tag. අපි ඒක මෙතනින් දාමුනේ. එතකොට ඔයාලා තේරුම් ගත්ත හැකිනේ. headings කියලා. මේක වදින්නේ නැහැ. ඔයාලගේ වාසි තමයි. control S කියන එකෙන් අපිට save කරන්න පුළුවන්. දැන් අපි මේක save කරලා තියෙන දරන්න කියලා බලමු. මම document එක save කරේ. පේනවනේ ඔයාලට. H එකේ ඉඳලා H6 දක්වා heading ටික තියෙනවා. largest එකේ ඉඳලා smallest එක දක්වා තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේකේ තව එකක් ලියමු ඔයාලට අඳුර කියන්නේ පහසුව දක්වා. largest. හරිද? මේක smallest. ඔය විදිහට තමයි අපේ heading එක ඉවර වෙන්නේ. ඊට පස්සේ අපි BR tag එකක් දාමු. BR tag එකකින් කරන්නේ break එකක්. line break කරලා space එකක් දෙනවා. එක space එකක් නැතුව space දෙකක් දෙමු. එතකොට අපිට පොඩ්ඩක් මේක ලස්සනට බලා ගන්න පුළුවන්. refresh කරාට පස්සේ අපි type කරපු එක බලා ගන්න පුළුවන්. මේක පේන්නේ අනිත් එකෙන් කරාට පස්සේ මොකද අපි මොකුත් type කරේ නැහැනේ. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපි දැන් body tag එක දැම්මම සාමාන්‍ය අපි paragraph එකක් ලිව්වට පස්සේ ඒකේ එක එක format එනවා. දැන් අපි word එකක් ගත්තාම bold කරන්න පුළුවන්, italic කරන්න පුළුවන්, underline කරන්න පුළුවන්. අන්න ඔය විදිහට දෙයක් කරන්න තමයි යන්නේ. අපි ඒක paragraph එකක් අරගෙනම කරමු. ඉතින් paragraph එකක් ගන්න දෙයක් දාන්න නැහැනේ. ඒ නිසා නිකම්ම type කරන වචනේ. හරිද? ඔන්න ඒක type කරා. ඊට පස්සේ දැන් ඕක save කරමු. එවනේ. type කරපු එක තියෙන. දැන් මේක ඇතුලේ මෙන්න මේ වචන ටික තාම bold කියලා. bold කරන්න දාන්නේ අපි B අකුර. control එකේ බුනේ. ඒක දාලා මෙතන තව වචන ටිකක් දාමු. ඒ විදිහට දැම්මා. ඊට පස්සේ මෙතන අතර මැද්දේ මට ඉටලික් කරන්න ඕනේ. ඒ නිසා ඉටලික් කරන්න දාන්න අපි simple I. මේක case sensitive නැහැ. අපි මේකට පාවිච්චි කරොත් capital එහෙම නම් tag එක භාවිත කරන්න පුළුවන්. ඒත් මම භාවිත කරේ මේක ඔක්කොම simple ඒ නිසා simple letters තමයි අපි භාවිත කරන්න ඕන. මම නිකම් වචන දාන්නේ. ඊට පස්සේ underline කරන්නත් පුළුවන්. underline කරන්නේ simple U අකුර. දැන් අපි මේක save කරමු. control S. පේනවද? මේක මේ වුණා. මේක ඕනනම් අපිට BR එකක් දාලා ඔයාලට මම වෙනස පැහැදිලි කරලා පෙන්නන්න. පැහැදිලි ඇති කියලා මම හිතනවා. පේනව නේද? මේ තමයි bold එක, මේ තමයි italic එක, මේ තමයි underline එක. හරි.
ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ බ්‍රේක් එකක් දෙමු. ඊට පස්සේ ඔයාලට මම කියලා දෙන්න යන්නේ ඇට්‍රිබියුට්ස් ගැන. සාමාන්‍යයෙන් ගත්තාම මේක තමයි ගොඩක්ම අපිට වැදගත් වෙන්නේ. ඊට අමතරව මම කියලා දෙන්නම් අද මේකම ඉවර කරන්න HR කියලා ටැග් එකක්. සාමාන්‍යයෙන් ගත්තාම මේක horizontal ruler කියලා තමයි කියන්නේ. හරිද? මේකට අපි කියන්නේ horizontal ruler කියලා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ගත්තාම BR ටැග් එක වගේ තමයි මේ දෙකටම close ටැග් එක. ඒ කියන්නේ මේ වගේ අර ඉරක් ඉස්සරහින් ඉරක් නැහැ මේක අවසන් වෙනවා කියන්නේ. මේක පස්සට තමයි ඉර එන්නේ. කියන්නේ මොකද මේක අපි කියන්නේ මේකට මේ මැටික් බ්‍රේක් එකක් කියලා. හරිද? මැටික් බ්‍රේක් එකක්. ඒ කියන්නේ මේක void element එකක්. මේකට ස්ටාර්ට් ටැග් විතරයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. අපි බලමු horizontal rule එකේ මොකක්ද වෙන්නේ කියලා. horizontal rule පේනවද නේද? රූලක් වගේ යනවා. මම BR එකක් දුන්න හින්දා තමයි මෙතන ස්පේස් එකක් තියෙන රූල වැදිලා තියෙන්නේ. ඒකෙන් කරන්නේ රූලක් යන එක. දැන් ඔයාලට තේරෙනවනේ මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්ව හෙඩින් ටැග් එකේ ටයිටල් දාලා සේව් කරන විදිහ. දැන් කිව්වේ බොඩි ටැග් එකේ පළවෙනිම ටික කමෙන්ට් ලයින් එක කොහොමද? ඊට පස්සේ හෙඩින්ස් ටික කොහොමද? ඊට පස්සේ BR ටැග් එක කොහොමද? ඊට පස්සේ පැරග්‍රාෆ් එක කොහොමද? ඒ යටතේ ෆොන්ට්ස් බෝල්ඩ් එක ඉටලික් එක ඒ වගේම අන්ඩර්ලයින් එක භාවිත කරන්නේ කොහොමද? ඒ වගේම හොරිසොන්ටල් රූල කියන එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. බොඩි ටැග් එකේ දැන් අපි කෙලින්ම ඉලමන්ට් එකක් විදිහට විතරනේ පාවිච්චි කරේ. ඊට පස්සේ බොඩි එකට තව යම් කිසි වචනයක් එකතු කරලා ඒකට ඇට්‍රිබියුට් එකක් දාලා කොහොමද මේ අපිට පේන ඉන්ටර්ෆේස් එක තවදුරටත් ලස්සන කරගන්න කොහොමද කියලා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට සමුගන්නවා. අපිත් සමග මේ වගේ තවත් වීඩියෝ බලා ගන්න අවශ්‍ය නම් අපේ Lucky Tech YouTube channel එක subscribe කරන ලෙස ඉල්ලා සිටිනවා.